පාන් ගෙඩියක් ගන්න බැරි කාලේ බේකරියක් ගන්න ප්ලෑන් කරන්න. පරාජයන් විතරක්ම ලෝකෙට පෙන්වන්න. තමුන්ගේ අභ්‍යන්තරයෙන් වර්ධනය වෙන්න. තනියම පිපෙන්න. මොකද එතකොට කවුරුත්ම ඔයාට අයිතිවාසිකම් කියාගෙන ඉන්නේ නැහැ. ඔයාගේ ජයග්‍රහණයේ අයිතිවාසිකම ඔයාට විතරයි තියෙන්නේ. මතක තියාගන්න. අපි දිනනකම් අපි කොච්චර හොඳ කරත් සමහර වෙලාවට මිනිස්සු අපි ගැන කියන්නේ අපි ගැන මතක තියාගන්නේ අපෙන් වෙච්ච පුංචි අතපසුවීමක් විතරයි. ඒ නිසා හැම වෙලාවෙම ඔයාගේ ජයග්‍රහණය, ඔයාගේ මහන්සිය, ඔයාගේ කැපවීම ඔයා ඇතුලේ විතරක්ම තියාගන්න. පුතේ මේ යන ගමනේදී මහා රජෙක් වගේ හැසිරෙන්න. මහා රජිනියෙක් වගේ හැසිරෙන්න. කිසි කෙනෙක්ට කිසිම අසාධාරණයක් වෙනුවෙන් ඔයා ඔළුව නමන්න ඕනේ නැහැ. එක්ක රජෙක් වගේ හැසිරියා. එහෙම නැත්නම් කවුරුත් රජ වෙලා නැහැ කියලා හිතාගෙන රජ වෙන්න අපේක්ෂාවෙන් වැඩ ටික කරගෙන යන්න. ඒ ආත්මාර්ථකාමීකම නෙමෙයි. ඒ මහාන් තත්ත්වකම නෙමෙයි. ඒ තමන් ගැන තියෙන විශ්වාසය. ගැහණියෙක්ට මිනිහෙක්ට තමන් ගැන විශ්වාසයක් නැතුව කවදාවත් ජීවිතේ ගමනක් යන්න හිතන්නවත් බෑ. මතක තියාගන්න. ඔයාගේ ලෝකයේ ඇතුලේ ඔයාගේ වීරයා ඔයා. ඔයාගේ ලෝකයේ ඇතුලේ ඔයාගේ වීරවරිය ඔයා.